Hello guys, welcome back to our YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? අද අපි සිඩ්නි යන්නේ කිලෝමීටර් 830ක් පැය 8:00ක්. ඉතින් මේක ලොකු ගමනක්. අපි ඉන්ටර්ස්ටේට් ට්‍රැවල් කරන පළවෙනි වතාව ඕස්ට්‍රේලියාවලට ඇවිල්ලා. ඉතින් අපි ෆ්ලයිට් එක තෝරගත්තේ නැහැ. අපි ඩ්‍රයිව් කරන් තමයි යන්නේ. දැන් පාන්දර 5:00 වගේ ඇති. අපිට ටිකක් ලොන් වීකෙන්ඩ් එකක් හම්බුණා. ඉතින් මේක තමයි අපේ පළවෙනි බ්‍රේක් එක. අපි කිලෝමීටර් 100ක් විතර ඇවිල්ලා පළවෙනි බ්‍රේක් එක ගන්න හදුවා. අපි මැක් එකට ආව කොෆි ගන්න මොකද නිදිමතයි කට්ටියටම. ඉතින් අපි ඉස්සරහට ලොකු ජර්නි එකක් තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු අපි මොනවද කරන්නේ. අපි කොහෙද බ්‍රේක්ස් ගන්න කියලා. ඉතින් අපි ඉන්න අපේ දෙවෙනි ස්ටොප් එකේ අපි බොඩංගවල තමයි දැන් ඉන්නේ. ඉතින් අපි මවුන්ට් හෝතම් වලට යද්දිත් මෙතෙන්ට ආවා. මෙතනින් වීඩියෝ එක ඔයාලා බලලා නැත්නම් මෙතනින් දාන්න. ඒ වීඩියෝ එකත් ඔයාලා බලන්න. ඒ වගේම ආදරේ මතක් කරනවා සොච්චා තමියා ඇලෙක්ස් සෙට් එක හිටියා. ඉතින් සචියා ඒ සෙට් එකත් ආදරේ මතක් කරනවා. අපි තව ට්‍රිප් එකක් යමු ළඟ. අනිවාර්යෙන්ම. ඉතින් අපේ ඩෙස්ටිනේෂන් එකට තව 570 විතර දුරක් තියෙනවා. ඉතින් අපි බොඩංගවල මොනවද වෙන්නේ කියලා බලාගෙන අපි ඉස්සරහට යමුනේ. ඒ වගේම අපේ ප්ලෑන් එකක් තියෙනවා අද දවසේ යන අපිට වියදම් ඔක්කොම ඇෆෝඩබල් විදිහට කොහොමද අපි වියදම් කරන්නේ ට්‍රිප් එකක් යද්දි කියන එක ගැන අයිඩියා එකක් ගන්න ඔයාලට. අනිවාර්යෙන් ඔයාලා රෝඩ් ට්‍රිප් එක මෙල්බර්න් ඉඳන් සිඩ්නි වලට යනවා නම් ඔයාලට ඒක ගොඩක් වැදගත්යි. මොකද අපි සර්ච් කරාට එකක්වත් ආවේ නැහැ YouTube වීඩියෝස්. ඉතින් අපි රවුන්ඩ් කරලා අපිට යන එක්ස්පෙන්සස් ටික ඔයාලට දාන්නම් බලන්න. එතකොට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් මොඩොංගවල ඇවිදිද්දි ලස්සන මාකට් එකක් හම්බ වුණා. ඉතින් ඒක මාසෙකට සැරයක්ලු තියෙන්නේ මේ පැත්ත කමියුනිටි එකෙන් කරන එකක්. Hi. Yeah, good. How are you? මාර වහන්සි ගයිස්. ඉතින් තව කිලෝමීටර් 400ක් විතර තියෙනවා. නංගිලා කට්ටිය නේද? නංගි වගේ පළවෙනි ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක මෙච්චර දුරක්. ඉතින් මම උපරිම ඩ්‍රයිව් කරලා තියෙන සාමාන්‍යයෙන් කිලෝමීටර් 300ක් 350ක් වගේ. ඒ කියන්නේ පැය 3:00-3:00ක් වගේ තමයි එක දිගට ඩ්‍රයිව් කරලා තින්නේ. අද තමයි පැය 8ක නෑ කිලෝමීටර් 800ක විතර ඩ්‍රයිව් එකක් අද තමයි ඉස්සෙල්ලාම මේ. ඉතින් දැන් අපි ඉන්න ලොකේෂන් එක මෙතනින් දාන්න. Hi, how are you? Good, thanks yourself. Is it okay to film the location? Yeah, you're fine. Yeah. Yep. Thank you. डैडी के बोलती है कि काशिया कम होना एक डैडी रहेगा मैं अनित्य बोलन को अनित का सिटी कर रहा है I think she was. I think guys මට ෂොප් එක සෙට් වුණා මෙතන ස්ටොප් එකෙන් බැස්සලා පස්සේ. ඉතින් ඒකේ පරණ කාසි තිබ්බා මම ටිකක් ගත්තා. මම මාර ආසයි පරණ කාසි කලෙක්ට් කරන්න. ලංකාවේ තියෙනවා මගේ කලෙක්ෂන් එක. ඉතින් ඒ කලෙක්ෂන් එකට තව සෙට් එකක් එකතු වුණා. ඉතින් කොහොමද වෙන්නේ? අපි ඊළඟ ස්ටොප් එකට යමු එහෙනම්.
ඉතින් අපි ඉන්නේ අපේ ෆෝර්ත් ස්ටොප් එකේ අපි ගෝල්බන් වල ඉන්නේ. ඉතින් මෙතනට කියන්නේ බිග් මෙරීනෝ කියලා. මේක කොන්ක්‍රීට් වලින් හදපු ලොකු බැටළුවෙක්ගේ ස්ටැචු එකක්. මේක හදලා තියෙන්නේ 1985 දී මේ ප්‍රදේශයේ තියෙන වූල් ඉන්ඩස්ට්‍රි එකේ රිච්නස් එක පෙන්눔 කරන්න. ඉතින් මේකට තව නික්නේම් එකක් තියෙනවා. ඒකේ නම රම්බෝ. මේක 15.2 මීටර්ස් උසයි. ඉතින් ඕක තමයි මේක ගැන තියෙන විස්තරය. ඒ වගේම මේක ඇතුලේ තියෙනවා කියන gift shop එකක් වගේම wool museum එකක්. ඉතින් අපි ගිහිල්ලා බලනවා දැන් ඇතුලට ගිහිල්ලා. Is it okay to film your location? Yes, of course. Yeah, thank not you. a problem. That's fine. Thank you. Thank you. ඉතින් අපිට මේක ඇතුළට එන්නත් පුළුවන්. ෂීප්ගේ ඇතුලින් තියෙනවා gift shop එකක්. ඒ වගේම ෂීප්ගේ උඩටම අපිට නගින්න පුළුවන්. නැග්ගාම තියෙනවා museum එකක්. ඒ වගේම එයාගේ S2 කින් අපිට එළිය බලන්නත් පුළුවන්. ඉතින් උඩට යන්න මාර්ම රසනේ තට්ටු 3කට වගේ හදලා තියෙනවා ඒක museum එක. ලොකු විස්තරයක් තිබ්බේ නෑ. එයාලගේ ඔරිජින් එක ඒ වගේම තමයි විස්තරයක් තිබ්බේ. එයාගේ S2 එකෙන් අපිට එළිය බලන්න පුළුවන්. ඉතින් guys අපේ 5th stop එකේ අපි ඉන්නේ. අපි කණ්ඩාව මම plan කරන් හිටියේ නම් beach එකෙන් නාල ඉවර වෙලා හැම කන්නේ ඒත් ඒක කරන්න අමාරුයි. හට් වෙන මොතර බඩගිනි. ඒ හින්දා කාලා මොකද වෙන්නේ කියලා බලමු. Hello guys, ඉතින් ඔන්න finally අපි Sydney වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් Finally we are in Sydney. පැය 12ක 13ක වගේ drive එකක් අපි ආවා. ඒ කියන්නේ stops අරගෙන ඔව් හරිම අමාරුයි. හැබැයි හරිම fun. ඔව්. මොකද අපි ගොඩාක් stops ගත්තා, enjoy කරා, සින්දු කිව්වා, කෑම කෑවා. ඒ නිසා වෙලාව ගත වුණත් මාර ලස්සනට smoothly එක ගත වුණා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න බැලුවේ මොකද වීඩියෝ ගොඩක් දීක වෙනවා. නැත්තම් මේ මම හිතාගෙන හිටියේ Airbnb එකේ විස්තර ටිකත් ඔයාලත් එක්ක share කරගන්න. ඔව් අපි දැන් beach එකට already ඇවිල්ලා ඉන්නේ Bondi beach එකට. ඒත් දැන් රැ වෙලා වැඩි. දැන් 7:00 8 වගේ වෙලාව. එතකොට අපි ඒකේ Airbnb එකේ විස්තර ටිකත් ඊළඟ වීඩියෝ එකේම අනිවාර්යයෙන් මෙයාලා අපිට swim කරන්න දැන් දෙන්නේ නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් මෙතන බලලා වටපිටාව ටක් ගාලා Airbnb එකට ගිහිල්ලා අපේ දේවල් ටික arrange කරගන්නවා. ඉතින් අපි හෙට උදේට අය අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙනවා. අනිවාර්යෙන් ඉතින් ඒවත් එක්ක අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලන ගමන් ඔයාලා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි. එහෙනම් ජයම ජය වේවා guys. Bye. Good morning guys. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් මම දැන් ඉන්නේ Mount Coolawala. නංගිලා නිදි. ඉතින් මම පොඩි walk එකක් දාන්නවා. ඉන්නේ සිඩ්නි වල අපේ පළවෙනි සිඩ්නි එක්ස්පීරියන්ස් එක තමයි මේ විදිහට ෂෙයා කරගන්නේ ඔයාලත් එක්ක. අපි දැකලා නැහැ කිසිම දෙයක්. ඔයාලට ඒ විදිහටම අරගෙන යනවා වීඩියෝ එක අපි මොනවද කරන්න කියන්නේ. දැන් ඔපෙරා හවුස් එක ඇතුළට යන්නේ. අපි දන්නෙත් නැහැ මොනවද ඇතුළේ තියෙන්නේ කියලා. නංගිලා දන්නවනේ සෙට් එක ෆොටෝ ගහන එක ඉවරකුත් නැහැ ඉතින්. 1.69,000 subs. Hey! Guys, go subscribe to him, bro. Time YouTubers. Part-time YouTubers, bro. Look that up, bro. Y'all follow him up. You know what I'm saying? Y'all blow him up, bro.